රාත්‍රියේ නිහඬම පැයවලදී ලෝකය මුළුමනින්ම නිදාගෙන ඇති බවක් දැනෙන වෙලාවක අහසේ අමුතු ආලෝක රේඛා නිහඬව දිලිසෙමින් ගමන් කරයි. ඒ ආලෝකයන් යටින් කිසිදු සලකුණක් නොතබා මිනිසුන් අතුරුදහන් වන කතා ලෝකයේ පුරා පැතිරෙමින් පවතී. ඔවුන් අතුරුදහන් වෙයි කොහෙටද යන්නේ කියා කිසිවෙකු දන්නේ නැහැ. කාලය ගත වී ඔවුන් නැවත සොයා ගන්නා විට ඔවුන් තාමත් ජීවිතයෙන් පිරුණු අය වෙති. නමුත් ඔවුන්ගේ මතකය කඩා වැටී ඇත. සිහිනයක්ද යථාර්ථයක්ද වෙන් කරගත නොහැකි අඳුරු මතක කොටස් කීපයක් පමණක් ඔවුන් තුල ඉතිරිව ඇත. ලෝකයේ විවිධ කොණවල් වලින් මෙවැනි සිද්ධීන් පිළිබඳ වාර්තා මතුවෙයි. අහසේ දිලිසෙන අමුතු ආලෝක, ශබ්දයකින් තොරව පාවෙන යානාවන්, සිහිය නැතිවීමට පෙර සිදුවන අන්තිම මොහොත, ඒ මොහොතෙන් පසුව අඳුරු පිස්කමක්. නැවත ඇස් විවෘත කරන විට ශරීරය තුල පැහැදිලි නොවන වේදනාවක්, හදවත තුල හඳුනාගත නොහැකි බියක්, වචන වලින් කියාගත නොහැකි අඳුරු බිහිසුණු හැඟීමක්. ඒ අත්දැකීම් වලින් මතුවන්නේ මිනිසාට හොරු නොවන ජීවීන් පිළිබඳ කතායි. ඉතා ශක්තිමත් බෝවල්ලෙකුගේ ග්‍රහණයක්. මුලින් ඔවුන් මිනිසුන්ට සමාන ලෙස පෙනී සමහර විට විශ්වාසය උපදවන්නටත් සමත්ය. නමුත් කාලය ගත වෙද්දී අඳුර වැටෙද්දී ඒ රූප කඩා වැටේ. මවාගත් මිනිස් රූප සැබෑ රූප බවට විකෘති වේ. මිනිසාගේ මනසට දරාගත නොහැකි ආකාරයන් වේදනාවන්ට ලක්වේ. වල් සත්වයන්ගේ බලය, අජාන ජීවීන්ගේ හැඩය, අසම්මත ශක්තිය එක්වුණු අඳුරු විශාල භයානක සංකලනයක්. ඒ මොහොතවල සිදුවන දේවල්, දැවැන්ත බෝවල්ලාගේ නොවර්දින ග්‍රහණය කිසිවෙකුට ඍජුව නොකියයි. එය කියාගත නොහැකි නිසාද, නැත්නම් මනසම ඒ මතක සඟවා තැබීමක් නිසාද කිසිවෙකුට නිශ්චිතව කියාගත නොහැක්කේ ඇයි? නමුත් එය ඉතිරි වන්නේ වේදනාවක් ලෙසයි, බියක් ලෙසයි, පාලනය අහිමි වූ අත්දැකීමක් ලෙසයි. ඔවුන්ගේ හැසිරීම්, විශේෂයෙන්ම ඔවුන්ගේ ආශාවන් අවදිවන මොහොතවල වෙස් මාරුවන, වෙනස් වන අමුතු ස්වභාවයක් ගනී. එවිට ඔවුන් තමන් මවාගත් මිනිස් රූපයෙන් ඉවතට පැමිණි එලි දක්වන්නේ ඉතා විශාල, ඉතා භයානක, අපට හඳුනාගත නොහැකි යථාර්ථයක්. සමහර විට එය වලහෙක් මෙන්, වල් ඌරෙක් මෙන්, හෝ අතිශය දැවැන්ත නාගයෙකු මෙන් පෙනී. මැජික් බෝයි කතාව තුළ මේ සියල්ල ඍජුව නොකියයි. ඒවා සැඟවී ඇත. රූපකවල, සංකේතවල නිහඬ සලකුණු අතර කෙනෙකුට එය සරල අමුතු කතාවක් පමණක් විය හැක. නමුත් තවත් කෙනෙකුට ඒ අඳුරු ඉඟි පිටුපස සැඟවුණු ගැඹුරු සත්‍යයන් හෙළිවිය හැක. ඉතින් ඔබ ඒ සලකුණු හඳුනාගත්තාද? නැත්නම් ඒවා තාමත් ඔබේ ඇස් ඉදිරියේදීම තිබියදී ඔබට නොපෙනෙන ලෙස නිහඬව සැඟවී තිබෙනවාද? මැජික් බෝයි ලංකාවට පැමිණි පිටසක්වලයන් ගැන ලොමු දැහැගැන්වෙන කතාවක්. තාමත් කියවුවේ නැද්ද? මේ ඔබේ යහළුවෙක් ලියූ පොතක්.